මේකේ ඕනර් මෙයා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ පුරාම ඉන්න ශ්‍රී ලංකන් කොල්ලොන්ට පට්ට ඉන්ෆ්ලුවන්ස කෙනෙක් ඇත්තරම නිකං මේ YouTube එකේ ඉන්ෆ්ලුවන්ස කෙනෙක් නෙමේ නිකන් රියල් කැරක්ටර එක. නිකන් ආසල් එකට මේ සෝෂියල් මීඩියා පටන් ගත්තේ මගේ දෙයක් ප්‍රොමෝට් කරන්න. හැබැයි ඒකේ දුබයි වල ඉන්න අයට මගේ දෙයක් ලැබෙනවා කියන එක ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම කැරක්ටර් එකක් තමයි මීට් වෙන මං ඇවිල්ලා ඉන්නේ. මෙයා මං දුබයිුත් මීට් වුණා. කවුද කියලා මං කියන්නද? සර්ප්‍රයිස් අනිවාර්යෙන් දන්නවනේ. ඉතින් ඔයා කවද්ද ආවේ මොකද වෙන්නේ ලංකාවේ මොකද්ද කරන්න හදන්නේ ලංකාවේ මොකද්ද වගේ නෙක්ස්ට් ප්ලෑන් එක මං ලංකාවට ආවා. ඔක්කොටම වඩා මං ෆස්ට්ම වැඩේ තමයි මට ඔයා මීට් වෙන්න ඕනේ. අනේ ඒක මට ලොකු වටිනාකමක් ඔයා මට පළවෙනි පාර දුබයි වල මගේ නම ස්ටේජ් එකේ අඬ ගහලා කිව්ව පොරක් තමයි ටිල් කියලා මං කියන්නේ අපි දෙන්න කිලෝමීටර් 5ක් 6ක වෙනසට දුරකින් ලංකාවේ ජීවත් වුණේ. වයිඩ් කොහොමද ඉන්නේ මේ වෙලාවේ? ඇත්තටම සම්චුයි ෆෙස්බුක් එක නම් විතම දෙයක් නෙමෙයි. නිකන් ආසල් එකට මේ සෝෂියල් මීඩියා පටන් ගත්තේ මගේ දෙයක් ප්‍රොමෝට් කරන්න. හැබැයි ඒකේ දුබයි වල ඉන්න අයට මගේ දෙයක් ලැබෙනවා කියන එක මට මේ දුබයි වල අපේ ධනුෂ්ක ඉන්ස්පයර් ඉවෙන්ට්ස් ධනුෂ්ක ඔයා ගැන හුඟක් දේවල් කිව්වා. ඉතින් ඩිල්ෆ් මට කියන්න මේ අපි ඔයාව දකින ඉන්ෆ්ලුවන්සර්ට එහා ගියපු පට්ට ගේමක් ගහපු කොල්ලෙක් කියන කතාව මේ හරියටම මට කියන්නකො මේ පොඩි කාලේ ගිහිල්ලා ලංකාවේ නම රෙකෝඩ් තියලා තියෙනවා. මොකක්ද වගේ රෙකෝඩ් එක කියන්න ඉස්සෙල්ලා? රෙකෝඩ් ඇත්තම කිව්වොත් මං ඉන්ෆ්ලුවන්ස් එකට වඩා මං තව දෙයක් තමයි මගේ මෙයින් එක රියල් එස්ටේට් එකයි. දුබයි වල ලංකාවේ කොල්ලෙක්ගේ රියල් එස්ටේට් කම්පැනියක්. ඒ කියන්නේ මමයි මගේ තව ඉන්දියන් ජාතිකයෙක් එක්ක තමයි කරන්නේ. හැබැයි ඒක වගේ මං මේ රෙකෝඩ් එක තිබ්බේ කියන්නේ ලංකාවේ කොල්ලෙක් මං දන්න තරමේ පළවෙනි පාර 100 මිලියන් කම්පැනියක් පටන් අරන් ෆර්ම් එකක් පටන් අරන් ෆස්ට් ක්වෝටර් එකේ කියන්නේ මාස 3ක් ඇතුළත දිරම් මිලියන 100ක් කරපු එකම ශ්‍රී ලාංකිකයෙක්. වව් මේ අවුරුදු කීයෙන්ද ඔයා යන්නේ ඩුබයි? අවුරුදු 17 මාරේ. වව් හැබැයි මම උගක් හිතන්නේ මේ අලුතෙන් කියලා දුබයි වල. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ පුරාම ඉන්න ශ්‍රී ලංකන් කොල්ලොන්ට පට්ට ඉන්ෆ්ලුවන්ස කෙනෙක් ඇත්තරම නිකං මේ YouTube එකේ ඉන්ෆ්ලුවන්ස කෙනෙක් නෙමේ නිකන් රියල් කැරක්ටර එක. එකන්නේ යාව ෆලෝ කරන්න පුළුවන් ඕගොල්ලන්ට. අනිත්තක මේ ඩිල්ෆ්ගේ තියෙන ප්‍රධානම දේ තමයි මං හරි ආදරය කරන්නේ යහරි ඩවුන්ටුවර්ත් එයා බොහෝම ඔළුව පාත් කරලා හැමෝම ආචාරශීලී කරලා අද පරම්පරාව එහෙමය හමුවෙනවා හරි අඩුයි. අද පරම්පරාවන්නේ මොකද ඒසි සෙන්ඩෙන්ඩ ඒසින්නෑවාගේ වයි ඩුබායි වලදී ඒ ෆස් ඉම්ප්‍රේෂන් එක තාමවා මේන්ටේන් කරන්න යනවා. ඉතිං හරිම සතුටුයි ලංකාවට ආපු එක ගැන. අපි දෙන්න පොඩි වැඩක් කතා කරගත්ත ඒක කරනවා එකරනවා අනිවාර්ය. ඒ මොකක්ද කියලා මේගොල්ලන්ට පස්සේ කියනවා. දැන් කියන්න එපා. දැන් කිව්වොත් ඒක වටිනාකම නැති වෙනවා. ඔව්. අසංකයත් කියයි මාත් කියයි දැන් නෙමෙයි. පොඩ්ඩක් වෙයිට් කරන්න වෙනවා. හැබැයි අනිවාර්යෙන් කරමු. බලාගෙන ඉන්න කියමු. අනිවාර්යෙන්. මේ කැමරා එකේ ඉන්නේ ලංකාවේ ඉන්න සුපිරි වැඩන්නේ. සුපිරි වැඩ එක ඇත්තට මට පෙන්වන්න ඕනේ මෙයා කවුද කියලා. නවීන් කුට්ටි. නවීන් කුට්ටි කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක්, ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්, එඩිටර් කෙනෙක්, කැමරාමන් කෙනෙක්, ඕල් රවුන්ඩර් කෙනෙක්. ශ්‍රී ලංකන් ටීම් එකේ යන කැප්ටන් කරන්න තිබ්බා. රයිට්. මේක තමයි ස්ටුඩියෝ අයෝ මේ ඉන්නේ අයෝධ්‍ය කරුණාරත්න. නිකන් නෙමෙයි ලංකාවේ ඉන්න ලංකාවේ ෆියුචර් එකේ වෙන්න යන ලොකු වැඩ එක. දැනුත් වැඩේ තමයි. හැබැයි දැනගනීවි. ඒ වගේම තව වැඩෙක් මේ රෙකෝඩින් එකට ඇවිල්ලා ඉන්නවා මේ. කීබෝඩිස් කෙනෙක් සුපිරි. really? එයා මොනවද ප්ලේ කරන්නේ? මොන මේවා වලද ප්ලේ කරන්නේ? instrument play කරනවා. what all you play? I play keyboard. මං ඉතින් බෑන්ස් මම බෑන්ස් කීප එක ප්ලේ කරලා තියෙනවා. දැන් නම් ෆ්‍රීලාන්ස් කීබෝඩිස් කෙනෙක් හැටියට දැන් වැඩ කරනවා. nice yaar. සුපිරි ස්ටුඩියෝ එක මචං. thank you. අම්ම මචං නෙමෙයි මල්ලි. මට වඩා අවුරුදු 10ක්ම පොඩි. හැබැයි සුපිරි ගේමක් ගන්නවා. මේ තාත්තා කිව්ව දේවල් කියනකොට මට හිතා ගන්න පුළුවන්. නිකන් අර කියන්නේ සිංහයාගේ දරුවා වෙන මොකද්ද වෙන්නේ නැහනේ. සිංහෙක්ම තමයි. අන්න ඒ වගේ සිංහ. TikTok වල මිලියන ගාණක් ප්ලේ වෙච්ච එකක් හැම වෙලේම අපේ කන් වලටත් ෆෑන් වෙලා මෙතනට ඇවිල්ලා හැමදාම වදිනවනේ මේ ට්‍රැක් එක. ඒ ට්‍රැක් එක ඔයාලා තාලා තියෙන්නේ මොකද පොඩ්ඩක් ප්ලේ කරන්න.
ඕ මේක ඕනර් මෙයා ඔක්කොම පාවිච්චි කරන මෙයාගේ ට්‍රැක් එක කොහෙන් යස් කරතර මෙයා තමයි ක්ලීම් කරන්න එක මේ වානේ අද මගේ ඔයාගේ 100% මගේ මේ කොච්චර ෆේමස් දන්නවා TikTok එකේම මම දන්නා TikTok එකේ කොයි කිල්ල ඇඳුමක් ඇඳගෙන Traditional. තාන නානා මේක තමයි යන්නේ සිංහ කොඩිය කොහරි තිබ්බ තව එක සිංහ කොඩිය කොයි හරි තිබ්බොත් ඉක්මනට ඒක තමයි යන්නේ මමත් පාවිච්චි කරලා තියෙනවා මේක දැන් අලුතෙන් යනවා දැන් දවස් 4ට ආ. රීල්ස් 220ක් තියෙනවා දැනට හදලා TikTok එකේ රීල්ස් 220ක් නම් ලක්ෂ කීයක් views ද මේක වර්මාති එක ශ්‍රී ලංක ට්‍රඩිෂනල් ඕ ලූපයක්ද ඔයාගේ ලයිව් ෆලෝට් ලීඩ් ලයි් සිරාට අය මටත් වැඩක් කළ දෙන්න යන්නු අනිවාර්ය අනිවාර්ය මේක අර පොටක් අපේ ගැම්මත් තියෙනනේ ඔන්න ඩුබායි වලට වාගේ බ්‍රිජ් එක හදන්න හොඳ පාත් එක කවදාරි දවසට දුබයි වලට ආයෝ එනවානම් එයා ඉස්ලාම ගෙන්නේ වන්තම ඒක දැම්මම කිව්වා අනිවාර හරිද අනුෂ්කත් කියලා නිකන් හරි නෑ නිකන් නෑ ධනුස්කයේ පස්සේ මම ඉස්ලාම යාව නිකන් හරි ගෙනලා මගේ ගෙදරට දවසක් ඉඳලා යන්න නෑ දුන්න වචනෙට ඉන්න ඕනේ නෑ නැත්නම් වැඩක් නෑනේ ඊට පස්සේ ඒකත් අවුල්සේ දැනනවනේ එලේවලට මට දැනෙන්නේ මොකක්ද නේද මං අයියේ මම ලංකාවට පට්ට ආදරේ මිනිස්සුන්ට කිව්වා තුන් බොරුවට මේ අපි ෂෝබනේ දානවා කියලා තමයි කියන්නේ හැබැයි අපිනේ දන්නේ අපේ හිත ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා මේක බොරුවට නෙමෙයි කියන්නේ නිකන් වීඩියෝ එක තියනවා කියලාත් නෙමෙයි මම කියන්නේ මම අවංක කියන්නේ මම දුබයි ජීවත් වුණාට හැම වෙලේම කන්නේ රයිසන් කරේ තමයි අපි එච්චර ආසයි අපේ විදියට ඉන්න මම ආසයි ඇත්තට මම වැඩිපුර ආන්නේ මම කාර් එකේ මේ යද්දිත් මම ආන්නේ ඇවිල්ලා අපේ songs තමයි මට සුද්දෝගේ songs ආන්න පුළුවන් අපි ආන්න පුළුවන් හැබැයි අර කැක්කම තියෙන්නේ මම වැඩ කරන්නේ සුද්දොත් එක්ක කරුණුත් එක්ක හැබැයි අපේ කැක්කම තියෙන්නේ ලංකාව තුල ඉතින් ඒ නිසා මම ආසයි මේ වගේ ශ්‍රී ලංකන් මික්ස් එක දින එක දැන් මෙයා මේ ඕඩියෝ වැඩ කරන ගමන් ඊට අමතරව කළ තව වැඩක් තියෙන ඒ තමයි මේ අසංගලයි YouTube channel එක. ඒකම 60000දී මම නතර කරලා දැම්ම channel එක. එතනින් එහාට 1,52,000ක් වෙනකන් අරන් ගියා. එයා තමයි ඒකේ executive director විදියට edit කරන්නේ, shoot කරන්නේ, ඔක්කොම එයාගේ concept වලින් දුවන්නේ. මේ තියෙන්නේ channel එක. ඉතින් දැන් මේ වෙද්දි book එකක් launch කරලා ලොකු වැඩ ගොඩක් කරා. මහිතන ලංකාවේ මේක ම මේ චැනල්ල මංකිල බැලවා ලංකාවේ ඉන්න ඔොඳ වැඩ කරන කට්ටියුගක් මේ ඔයා ලයිවකට අරන්තිනයි ම ඒකත් මෙන්ෂන් කන්න ඕන මේ ඒක ලස්සන ඇත්තම වාගේ මේ බොක්සින්න අපියදා දුබයි එක මේ ගැන කතා කරන්නේ අය පොත අපිට ගණ්ඩ ඔන්න පොත ගන්න පුල කෝමද තැනක් ලොකේෂණය මුකුත් දන්න දැන්තින් දැන් දෙන්න දැන්තින් තැන්ද මේවා කියවන්ඩ ඕන පොත් මේවා ආතල් පොත් නෙමේ මුලේ පොඩ්ඩක් කදාගන්න පුළුවන් පොත් එච්චරක් දේවල් තියෙනවා මම මෙයාත් එක්ක පොඩ්ඩක් කතා කරගම මම දැනගත්තා මෙයා කවුද කියලා කියන්නේ මිනිස්සු 100ක් අපි ආශ්‍රය කරනවා මිලියන ප්‍රති අපි මීට් වෙනවා මේ ඔක්කොම තියෙනවා අපි අරත් එක්ක කතා කරන්න ඇවිල්ලා බිස්නස් සල්ලි අර මේවා හැබැයි මෙයාලා අයියත් එක්ක කතා කරපේ මට දැනෙච්ච දේ එකයි නොලෙජ් එක වයිස් කොච්චරක් වැදගත්ද එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සෙක් ඒ කියන්නේ එකත් ඉන්ඩස්ට්‍රි එක අපේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 27ක් නේදයි අවුරුදු 27ක් කියන්නේ නිකන්ද මගේ මට දැන් 30යි ඒ කියන්නේ මට අවුරුදු 3ක් තියදී අයියා පටන් අර වැඩ ගන්න සිරාවට මේවා තමයි වටින්නේ මේ වගේ පොත් අනිවාර්යෙන් කියනවා මම අනිවාර්යෙන් මම දාන්න මේ දෙකම ගන්න අනිවාර්යෙන් දුබයි ලංකාවේ ලොකේෂන් එක අපි යවන්න ඩිලිවරිත් කරන්න පුළුවන් නම් කරමු අනිවාර්ය ඉතින් මගේ පුංචි ගෙදරට ඇවිල්ලා ඩිල් මට හරිම සතුටුයි ඉතින් මේකට මුල්ම පාත් එක හදපු ඉන්ස්පයර් ධනුෂ්කව හරිම ආදරෙන් මතක් කරලා ඉතින් ධනුෂ්ක ඇතුළු ඒ ටීම් එක හදපු ඒ පාත් එකේ ඒ ප්ලැට්ෆෝම් එකේදී අපි දෙන්න මුණ ගැහුණා ඒ මුණ ගැහිච්ච දවසේ ඉඳන් මට දැනෙන්න පටන් ගත්තා නිකන් පොඩි කාලේ මගේ ඇරිච්ච සහෝදරයව හම්බෙලා වගේ එකක් මට ඇත්තට ඔයාලා මට කියනවා බ්‍රදර් කියනකොට මම මේ ඇත්තට මෙයා බ්‍රදර් කියනකොට මට දැනෙන්නේ මට ඔයා දිලිප් කියනවානේ අර කියන්නේ තියෙනවා පොඩි මේක ඒ කියන්නේ නැත්තම් මල්ලි කියන්නේ ඉතින් හරිම ආදරණීයයි හරිම ලොකු ගමනක පළවෙනි ස්ටෙප් එක අපි අද තිබ්බා අනිවාර්යයෙන්
අනිවාර්යෙන්. මේක ලොකු වැඩක් කියන එක අපි නෙමේ දෙය තීරණ කළා තියෙන්නේ. එනම් ජයවේවා. අනිවාර්යෙන් අයියේ ආදරේ. මේ මල්ලිව දුබයි එන්න. දුබයි මම තමයි ගන්නේ. දරුස්කයි. මේ he's a keyboardist. I'll take him also. Whenever you want to come to Dubai, just call me. Come to Al Nahda and I'll pick you. Okay?